සමාජවාදී කියලා මන්ත්‍රයක් වගේ කිව්වට කවදාවත් හිතුවේ නැහැ. මේක මන්ත්‍රයක් නෙමෙයි. මේ රටේ ඉන්න සියලු දෙනාම තමන්ගෙන් ඉටුවේ යුතු වැඩ කොටස හරියාකාර අවංකව ඉටු කළේ නැත්නම් කවදාකවත් අපේ සමාජවාදයත් කරන්න ලැබෙන්නේ නැහැ. 1970 සිට 1977 කාලය අතරතුර සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ දේශීය කෘෂි කර්මාන්තයේ නංවාලීම සහ සහල් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වී ගොවිතැන කරන දිස්ත්‍රික්කවල සයිලෝ කිහිපයක් චීන රජයේ උදව් ඇතිව ඉදිකිරීමට කටයුතු යෙදුණි. මෙමගින් අස්වනු නැල්ල කාලයේ සහල් නරක් වීම වැළැක්වීමට සහ ජාතික ආහාර සංචිතය ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලැබුණා. ඇත්තටම කිව්වොත් මැතිණියගේ අරමුණ උනේ එවකට පැවති නියං සමය සහ එවකට පැවති ආනායනික සීමා නිසා රටේ ඇතුළු ආහාර අර්බුදයට පිළියමක් සැපීම සහ දේශීය සහල් නිෂ්පාදනයේ ඉහළ නැංවීමට රජයේගත් උත්සාහයේ කොටසක් ලෙස මෙම සයිලෝ ඉදිකිරීම කිව හැකියි. ලංකාවේ තවත් ප්‍රදේශවල මෙවැනි සයිලෝ ඉදි කළ බවට සාක්ෂි ඇත. මෙහි දැක්වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ ඉදි වූ සයිලෝවයි. ඉහළ තාක්ෂණික පහසුකම් සහිත පද්ධතියක් ඉදි කළ වී මිලදීගෙන ගබඩා කිරීම මෙහි අරමුණ වුණා. ගොවීන්ගෙන් වී ලබාගෙන එම සයිලෝවල විද්‍යාත්මකව ගබඩා කිරීම මගින් කෘමීන්ගෙන් සහ තෙතමනෙන් සිදුවන හානිය අවම කර සහල් හිඟවන අවස්ථාවලදී නිකුත් කිරීමට කටයුතු යොදන ලදී. පසු කාලීනවල පැමිණි රජයන් විසින් මේවා අවභාවිතා කර විවෘතාර්ථිකයේ වැනි ක්‍රියාමාර්ග රට තුළට ඒම නිසා මේවා අභාවයට පත්විනි. වර්තමාන වන විට මෙම ඉඩම් ඇඟවුම් කර්මාන්ත ශාලාවලට විකිණීම නිසා අද මේවා නටබුන් බවට පත් වී ඇත. මෙය සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ දේශීය කෘෂිකාර්මික යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.